හායි කොහමද ඔයාලට? ඉතින් මම අද හදාගන්න යන්නේ පොලිත්ත වගේම ලොකු අයත් හරිම ආසාවෙන් කන කෑමක් වන මුරුක්කු. ඉතින් මේ මුරුක්ක එක හදාගන්න හරිම ලේසි. ඒ වගේම අපිට මේක හදාගන්න අවශ්‍ය වෙන හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක්. කඩේ තියෙන විවිධ කෙමිකල්ස් මික්ස් කරපු මුරුක්කු ආගේ පොඩිත්තට දෙනවට වඩා මේ වගේ ගෙදරදිම හදපු මුරුක්කයක් ආගේ පොඩිත්තට හදලා දෙන්න අපි බලමු මේ මුරුක්ක එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මගේ channel එක තාමත් subscribe කරේ නැති කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. පළමුවෙන්ම මම භාජනයකට මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගෙන ඒකට වතුර අඩු කෝප්පයක් එකතු කරගත්තා. එකතු කරගෙන මේ වතුර ටික හොඳින් පැහැෙනකම් මම මේක රත් කරගන්නවා. එහෙම රත් කරගෙන මම මේකට හලාගත්තු පාන් පිටි ග්‍රෑම් 150ක් එකතු කරගත්තා. ඒ වගේම මේකට මම එකතු කරගන්නවා සීනි තේ හැඳි භාගයක් පමණ. මේ ටික එකතු කරගෙන මේ ටික හොඳින් මික්ස් කරගන්න ඕනේ. පිටි ටික මේ වතුර එකත් එක්ක හොඳින් මික්ස් වුණාම මම මේකට තෙල් මේස හැන්දක් එකතු කරගෙන ඒකත් හොඳින් මික්ස් කරගන්නවා. එහෙම මික්ස් කරගෙන මම මේක හොඳින් නිවෙන්න තියා ගන්නවා. ඉතින් අපි හදාගත්තු පිටි බැටර් එක හොඳින් නිමුණාම මම මේක පයිපින් බෑග් එකට එකතු කරගන්නවා. මම මේ පයිපින් බෑග් එකේ අඩේට නොසල් එකක් එකතු කරගත්තා. ඉතින් ඔයා කැමති නම් ඒකට නොසල් එකක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම නොසල් එකක් නැති වුණත් අපිට මේ මුරුක් එක හරිම ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේ බැටර් එක ඔක්කොම මම පයිපින් බෑග් එකට එකතු කරගෙන පයිපින් බෑග් එකේ අඩියෙන් පොඩ්ඩක් කපනවා. අපේ මුරුක් එක එතකොට අපිට ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මම භාජනයක් ලිපේ තියාගෙන මේකට තෙල් එකතු කරගන්නවා. ඒ තෙල් ටික හොඳින් රත් වුණාම අපි එක පයිපින් බෑග් එකට එකතු කරගත්තු අපේ පිටි බැටර් එකෙන් මම චුට්ට මේ තෙල් එකට එකතු කරගන්නවා. මෙතනදී අපේ මේ බැටර් එක ටිකක් ඝනකම නිසා මම මේක කතුරකින් චුට්ට කපලා තමයි එකතු කරගන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට ඔයාලා හදාගත්තු බැටර් එක ටික තෙල් භාජනයකට එකතු කරගන්න. මේ ටික ඔයාලා හොඳටම අඩු ගින්දරේ තමයි බැද ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලගේ මුරුක් එකේ ඇතුළ ක්‍රිස්පි ගතියට බැදෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේ ටික හොඳින් රන් පාට වෙනකම් බැදගෙන භාජනයෙන් එළියට ගන්න. ඉතින් මේ වගේ රස මුරුක් එකත් ආද්ගෙතදී try කරලා බලන්න. මගේ channel එක subscribe කරලා වීඩියෝස් එක දිගටම නැන්දලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා.